මමද මාගේ තොල් පෙති තෙමුවේ hello ළමයි welcome back. ඉතින් කොහමද ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නා නේද? අද vlog එක ඔයාලා බලන්න නැතිනේ මොකද්ද කියලා. මේ අවුරුදුත් පහ වෙලා. ඔව් මේක ඇවිල්ලා අවුරුදු vlog එකක් තමයි. මේක AAT ආයතනයේ විසින් පවත්වන ලබන අපේ AAT එකේ අයත් එක්ක එකතු වෙලා සමරන අවුරුදු උත්සවය. එහෙනම් අද අපි බලමු මගේ අවුරුදු උත්සවය මොකද වුනේ කියලා. මේ vlog එක මම ගොඩාක් අතරමැද්දෙන් පටන් ගත්තේ. මම අවුරුදු උත්සවයට ගියේ උදේ 10ට විතර. ඒ අද්දිත් අවුරුදු උත්සවයේ සෑහෙන වැඩ ප්‍රමාණයක් කෙරලා ඉවරයි. ඉතින් මම vlog එකක් කරන්න නෙමෙයි හිටියේ. ඉතින් ළමයින් මගේ යාළුවොත් කිව්වා දෙවෙනි vlog එකක් කරන්න කියලා. ඔන්න ඉතින් එයාලගේ කීමටත් එක්ක තමයි මම මේ vlog එක කරන්නේ. උදේ ගියපු ගමන්ම ගියා තරඟයකට තොප්පි මාරු කරන්න. ඉතින් ඒකට ඉඳලා තමා මං ඒකට විතරයි හිටියේ. මොකද අවුවත් එක්ක ඉන්න අමාරුයි. ඒ කියන්නේ ඔළුව කැක්කම හැදෙන මේක වැඩිනේ. ඉතින් මම වැඩි තරඟ වලට ගියේ නැහැ. දැන් යන් අපි හොඳම නෑම බලන්න. පළවෙනි පාරෙන්ම නානවා දැකලා නෑනේ. ඔන්න බලාගන්න. හරි එහෙනම් අපි තරගේ පටන් ගමු. 1යි 2යි 3යි හරි අපේ විනිශ්චය මණ්ඩලය බලන්න අවුට් වෙච්ච කට්ටිය වතුර බෝලේ බිඳු අන්තිමට ඉතුරුනේ කොල්ලොම 4 දෙනෙක්. අපේ ලෙවල් එකේ එක බොයි කෙනයි අනිත් අය මම හිතන්නේ ලෙවල් 1 හරි 2 හරි. ඉතින් සහනලාවක් ගේම් එක ගියා. මොකද දෙගොල්ලොම අතෑරියේ නෑ. ඉතින් එහෙම තමයි. 2යි 3යි 2යි 3යි නියමයි එක්කලා සරුවක් මගේ පදමට ඉනකට රොක්සම වැඩිලා පාවලා දෙන්නව මරුවා
Dedu, come on. Dedu, come on, Dedu. Oh, tama ka. ළමයි අපි දැන් බිම බොන්න කියලා තමයි අපි හිතන්නේ එක්ක වෙනිමල් ගැට නැත්නම් වෙන මොකක් හරි කියලානේ. මේකේ රහ බීමක් දුන්නා. හැබැයි මේ බටේ හිල් හැමතැනම හිල් මේකේ. බොන්න බෑ. ළමයි බොන්න බෑ කිය බිව්වා. මගේ යාළුවෙකුත් ඔකට ගියා. එයා බොන්න බෑ කිය මොකද කියන්නේ? මට හිටපු ගමන් අමතක වෙනවා මම බ්ලොග් එකක් කරනවා කියලා. ඉතින් ආයෙ වීඩියෝ කරන්න පටන් ගන්නවා මැද්දෙන්. ඉතින් ඔය එහෙම ගත්ත කෑලි තමයි ඉතින් ඔය. අඩෝ නිකම්ම කියන්නේ බං. අඩෝ නිකම්ම යනවා. ඔය මන් දැන් පෙන්නන පැත්තේ ඉන්නේ level 3 එකේ ළමයි. ඔය ඔක්කොම එක පැත්තක ඉන්නේ අපේ පන්තියේ ළමයි. ඒ ටික තමයි දැන් ඔය එක පැත්තක ඉන්නවා. අනිත් පැත්ත මම හිතන්නේ 1 එක හරි 2 එක හරි. දැන් තරංග බැලුවා ඇති. දැන් යන් හොඳම ඇඬීම සහ හොඳම හිනාව බලන්න අපි. අපි මොනවට හරි hina වෙවි ඉන්නවා සර් දැකලා යන්න හොඳම hinaවට. අයියෝ එතන එක විකාරයයි. ළමයි පෑගි තියෙනවා. මේ හතුන් දෙනාට කඳුරු පයින් අපි ආයෙත් එක දෙමුද? අම්මයි පයි.
කවුද ඉන්නේ ජරමරේ අම්පාරේ මල්ලි නිදිද කාමරේ ජම්බෝලේ වගේ ඉන්න සුන්දරා අවුරුදු උත්සවය ඉවර වෙලා අපි ගියා ළමයි බීච්. පොඩ්ඩක් මයින්ඩ් රිලැක්ස් වෙන්නත් එක ගියේ. මොකද සෑහෙන කාලෙකින් මේ බීච් එක අතළඟ තියාගෙන අපි ගිහිල්ලා නැහැ. ඉතින් සෑහෙන කලින් ගියේ නැති හින්දා අපි ගියා ඔක්කොම එකතු බීච්. ලෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා මට විතරද ළමයි මේ බීච් එකට ආවම දැනෙන්නේ හරි අමුතුම ෆීලින් එකක් නිකන් ලොකු නිදහසක් දැනෙනවා වගේ ෆීලින් එකක් දැනෙන්නේ මට විතරද කමෙන්ට් කරලා යන්න බලන්න ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා සංසාරේ පුරා ඔය රූහිතේ තියා මතු භවෙකෝ තියා නයමි මෙයාලගම් ගියා අපිට අප්‍රේල් 30 තාත්තගේ බර්ත්ඩේ එක සමරන්න බැරුණා. ඉතින් අපි හිතුවා ඒකට එළියට ගිහිල්ලා පොඩ්ඩක් කාලෙන්න. හැබැයි අපිට කන ටයිම් එකක් තිබ්බේ නැහැ. රෑ වෙලා හින්දා මොකද බීච් එකේ ඉදිවස්සා. ඉතින් අපි කැම ටික ටේක් අවේ කරා. ඉතින් අදට vlog එක ඉවරයි. වෙන දවසක තවත් අලුත් vlog එකකින් එහෙනම් හම්බ වෙමු. ගිහින් එන්න. බයි බයි. පරිස්සමට ඉන්න.